දල ඇත්තු කොහොමත් එච්චර කලබල නෑ පුතා. ඔය මම ටිකක් පොඩි කතාවක් කියන්නම් මේ දැන් ඔය බෑ මේවා අමාරුයි පාඩම් කරන්න බෑ කියලා කියනවා නේද? ගිය අවුරුද්දේ උසස් පෙළ ලියපු ගෑල් ළමෙක් මගේ පන්ති හිටියේ 2021 හෝ 22 මුස්ලිම් ගෑල් ළමෙක් ෆාතිමා කියලා. මට හොඳට මතකයි. කෙල්ල මගේ ඔන්ලයින් ක්ලාස් එකට ආවේ. එයා මට කෝල් කරා එයාගේ තාත්තත් කතා කරලා කිව්වහම කිව්වා මේ ටිකක් මේ සිංහල අමාරුයි ඇත්තටම මට C එකක් කරගන්න බැරි වේද සර් මේක කොහොම හරි කියලා කිව්වේ. ඊට මං කොදුව කොයිම වෙලාවකවත් C එකක් කියලා හිතන්න එපා. ඔයාට A එකක් ගන්න පුළුවන්. මම ඔයාට A එකක් ගන්න විදිහ කියලා දෙන්නම්. හැබැයි ඔයා මං කියන වැඩ ටික කරන්න. උදේ ඒ ළමයා අසීමිත කැපකිරීමක් කරේ. කියපු වැඩ ටික ඒ විදිහටම කරා. ඒ අසීමිත කැපවීමේ මහන්සිය ප්‍රතිඵලයක් විදිහට අවුරුද්දක් ඇතුළත ෆාතිමා A එකක් දැම්මා. ඒ ළමයාට මේ උසස් පෙළට ලැන්ග්වේජස් කරන්න ඕනි කියලා කිව්වා. හොඳට ඉංග්‍රීසි පුළුවන්. විශ්වාස කරන්න පුතේ මේ උසස් පෙළටත් සිංහල තෝරගත්තා ලැන්ග්වේජස් එක්ක. මට හරි සතුටුයි ඇත්තටම මේ ගිය අවුරුද්දේ රිසල්ට් නිකුත් වුණා යාගේ ඒ තුනයි සිංහලද ඇතුළුව මං හිතන්නේ මේ ළඟදී කැම්පස් දැම්ම මං හිතන්නේ දැන් මේ ඉන්න බැච් එකේ මට හිතන විදිහට ලෝ ෆැකල්ටි එකට තේරෙයි ඒ දරුවා මං ඒකයි කියන්නේ අර මේ ෆාතිමා ඔයාලට ලස්සන කතන්දරයක් කියලා දෙනවා මිනිස්සෙක්ට කරන්න බැරි දෙයක් නැහැ කියලා උත්සාහය කැපවීම මහන්සිය තියනවා නම් මිනිස්සෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන් ලබන මාස සිට 10-11 ශ්‍රේණි දරුවන්ට මුළු ලංකාවටම නොමිලේ පවත්වන විශේෂ විචාර සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වීමට ඔබේ විස්තර 076යි 690යි 40යි 67 දුරකථනයට WhatsApp කරන්න.